අද දවසේ බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපගේ රාජ්‍ය නිලධාරීන් සඳහා වූ මානසික සෞඛ්‍ය සහ බර්න්අවුට් මැනේජ්මන්ට්, ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වැඩසටහන අපිට පවත්වන්නට හැකියාව ලැබුණා. මේදී විශේෂයෙන්ම දිසාපතිතුමා ප්‍රමුඛ විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපගේ නිලධාරීන් සියලුම දෙනා සම්බන්ධ වුණා. ඉතින් දිත්වා කුණාටුවත් සමග විවිධ දුක් ගැහැට වලට පත් වුණ ජනතාවට සේවය කරපු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් මෙතන තමන්ගේ පෞද්ගලික ජීවිතයත් වෘත්තිමය ජීවිතයත් කියන එක සියලු දේ කළමනාකරණය කරමින් මේ කටයුත්තේදී දායකත්වයේ සැපයුවා. ඉතින් ඔවුන්ගේ මානසික තත්ත්වයන් ස්වභාවයන් පිළිබඳව අප කටයුතු කළ යුතුයි. ධනාත්මකව ජීවිතයේ එම කටයුතු තවදුරටත් කරගෙන යන්න. ඉතින් එහි එක අධීරයක් විදිහට තමයි අද UNFPA ආයතනය අද මානසික සෞඛ්‍ය කළමනාකරණය, බර්න්අවුට් මැනේජ්මන්ට්, ස්ට්‍රෙස් මැනේජ්මන්ට් පිළිබඳව සයිකෝසෝෂල් සපෝට් එකක් කොහොමද ලබා දෙන්නේ කියන කාරණේ පිළිබඳව අද වැඩසටහන දියත් කරේ. මේදී කලාව, සංගීතය සහ විවිධ ආදති කළමනාකරණ ක්‍රමවේදයන් අපිට කතා කරන්න පුළුවන්කම ලැබුණා. මානසික සෞඛ්‍ය පිළිබඳව කපිල රස්නායක මහත්මයාගේ හොඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වුවා. මම හිතනවා මගේ ජීවිතේ මේ ආසති කළමනාකරණයේ සම්බන්ධයෙන් ලබාගත් හොඳ පුහුණු වැඩසටහන කියලා. ඒකේ මේ වැඩසටහන ගේන්නත් මම හිතන්නේ හේතුවක් වුණා. බදුල නිලධාරීන්ගේ දිහට පසුගිය කාලේ රාජකාරී කරනකොට අපිට ඇතිවෙච්ච පීඩනයන් ස්ට්‍රෙස් එක කළමනාකරණය කරගන්න තාක්ෂණික උපක්‍රම සෑහෙන ප්‍රමාණයක් අපිට කියලා දුන්නා. අපි ඊටම හොඳින් අවශෝෂණය කරගත්තා අපි හිතනවා. ඒ කියන්නේ ආපදායෙන් හින්දම ආතතියට ලක්වෙච්ච අවස්ථා තිබ්බ අපිට. ඉතින් මේ වැඩසටහන ගොඩක් වැදගත්. අද උදේ ආවට වඩා මේ වෙනකොට අපේ සිතුවිලි වල ලොකු වෙනසක් වෙලා තියෙනවා. පෞද්ගලිකව මට ඒක අත්දකින්න පුළුවන්.